හොඳයි. අද චිත්‍රාල් සෝම්පාලත් එක්ක කතා කර ඉන්නේ චිටිත් එක්ක චිටිගේ මතක පදත් එක්ක මේ දවස්වල දැන් කොහොමද අලුත් ඇල්බම් එක ගැන මම කැමතියි පොඩ්ඩක් දැනගන්න. මේ අතීතේටම යන්නේ නැතුව පරණම දේවල් ගැන කතා බහ කරන්නේ නැතුව මේ පහුගිය දවසක මේ ලොන්ච් කරපු එලි දක්වපු මේ චිටිගේ අලුත්ම ඇල්බම් එක ගැන මොනවද ඒකේ අඩංගු වෙලා තියෙන්නේ, ගීත කවුද ලිව්වේ, මොනවද තියෙන්නේ, පොඩ්ඩක් ඒ විස්තරත් අපේ රසිකයන්ට දැනගන්න කියමු අපි. ඇත්තම කියනවා ලංකාව වෙලා තියෙන්නේ ගීත ලිව්වේ කවුද ඉස්සලාම අහන්න. කවන්නේ ඇත්තම කියන ඔක්කොම songs ටික මම කම්පෝස් කරේ. මගේ මෙලඩීස් මගේ ඔක්කොම ෆුල් අරේන්ජ්මන්ට් එකම. එතකොට මම යූස් කරුවා මගේ ප්‍රොෆෙෂනල් ජර්මන් යාළුවෝ කට්ටියක්. එතකොට ඔක මික්ස් ඇන්ඩ් මාස්ටර් කරේ මාකුස් ටෙස්කේ මම ඔක්කොම කරේ ජර්මනි වල. I think මේ ඇත්තම කියනවා නම් මම ඉස්සෙල්ලාම ඉංග්‍රීසි වලින් මම වචන ලියලා තිබුණේ. ඊට පස්සේ මම ඒවා ට්‍රාන්ස්ලේට් කරුවා. ඇත්තටම මිස්ටර් ප්‍රියන්ත කොළඹගේ ෆිල්ම් ඩිරෙක්ටර් එකයා. ප්‍රියන්තා ලිව්වා සින්දු 4ක් ඒකේ. ඒ කියන්නේ ප්‍රියන්තගේ ෆිල්ම්ස් වල සින්දු 2ක් තියෙනවා ඒකේ. ඇල්බම් එකේ. එතකොට කැලුම් ශ්‍රීමාල්ගේ සින්දු 2ක් තියෙනවා. එතකොට බර්ට්‍රම් නිහාල්ගේ සින්දු 2ක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට කියලා මම සිංහල වචන ටික ලියාගත්තා. ඉතින් ඒ විදිහට තමයි කරේ. හොඳයි. බර්ට්‍රම් නිහාල් කියද්දි මට මතක් වුණේ නදී ගංගාතරණේ බර්ට්‍රම් නිහාල්ගේ වචන. මේක කොහොමද චිටිය අතින් සිද්ධ වෙන්නේ? මේක 98 වගේ 90 මම හරිද? හරි 98. සිංගප්පූරුවේ මේක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ චිටියට හරියන්නේ නැහැ ඒක. මේ කතාව පොඩ්ඩක් අපි කියමුද? කොහොමද මේක හම්බ වෙන්නේ කියලා? නෑ බර්ට්‍රම් මට ඉඳන් කිව්වා මට උඹගේ ගැඹුරු වොයිස් එකෙන් අපි මොනාරි කරන්න ඕනේ මල්ලි නැත්තම් මේක හරියන්නේ නැහැ. දුබ ලංකාවෙත් නැහැ අරවා මේව කියලා. ඊට පස්සේ ඔහොම කිය ඉඳද්දි මගේ යාළුවෙක් හිටියා. එයා ස්පොන්සර් කරා අපිට මේ සිංගප්පූරු ගිහලා ඔක කරන්න රෙකෝඩින්. එයා ඉඳන් කිව්වා එයා ඉන්න එක්කෙනෙක්. ඉතින් එහෙට ගිහිල්ලා කෙරුවා. මට නම් ඇල්ලුවේ නැහැ. මට ඕනකම තිබුණේ හෙන්න රොක් විදියට කරන්න ඕක. ඊට පස්සේ මම ජර්මනි වල කෙරුවා. ඊට පස්සේ සින්දුව රේඩියෝස් වල ගහන්න පටන් ගත්තට පස්සේ තමයි සින්දුව අනුග්‍රහයකෙක් අතරපත් වෙන්නේ. ස්පොන්සර් කෙනෙක් අතරපත් වෙන්නේ. ස්පොන්සර් කෙනෙක් අතරපත් වෙලා ඒගොල්ලෝ මම ඇහුවා ඇඩ්වර්ටයිස්මන්ට් එක මේක ගන්න පුළුවන්ද කියලා. මම ඉඳලා no problem. මොකද මේ ඇමරිකාව ගත්තොත්, එංගලන්තේ ගත්තොත්, යුරෝපය ගත්තොත්, ජපානය ගත්තොත් ඔය මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ඒගොල්ලන් දානවා සින්දු. ෆේමස් සින්දු දානවා. මම දන්නේ ලංකාවේ මොකද ඔය ඔක්කොමල්ලා මේ රිස්ට්‍රික්ට් කරන්නේ කමර්ෂල් එකක් එහෙම ගහන්න බෑ, මෙහෙම ගහන්න බෑ, මෙහෙම කරන්න බෑ. ඒක මම හිතන්නේ පොඩ්ඩක් ඒක අසාධාරණයි. ඒ ගතිය අපි ඒකෙන් වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් ඕපන් මයින්ඩ්ඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම දන්නවා ලංකාවේ මිනිස්සු බිස්නස් කරන්නේ. ඒ කියන්නේ අර රේඩියෝ ස්ටේෂන් එක ගහනවා නම් මගේ සින්දුව මේ රේඩියෝ ස්ටේෂන් එකේ ගහන්නේ. අර ටීවී ස්ටේෂන් එක මගේ වීඩියෝ ක්ලිප්ස් යනවා මේ ටීවී ස්ටේෂන් එකේ ඒව ගහන්නේ. ඉතින් මම දන්නේ නැහැ මොකද්ද ඔය කම්ප්ලෙක්ෂන් එක කියලා. ඕකේ. ඉතින් ඇත්තම කියනවා නම් දැන් අපි ගත්තොත් මම ඉන්න රටේ හැම ජර්මන් ආටිස්ට් කෙනෙක් ගත්තොත් එයාගේ වීඩියෝස් හැම channel එකකම ගහනවා. එයාට හැම channel එකකම ගිහිල්ලා ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්. ඉතින් අයි ලංකාවේ කරන්න බැරි. අපිට මොනවද ඒ කියන්නේ එහෙ තියෙන ඒ හොඳ දේවල් මෙහෙට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් ඕක තමයි මම දැන් කිව්වේ. ඒ කියන්නේ අපේ මේ ශ්‍රී ලංකා මීඩියා එකයි මාධ්‍ය නේද ඔක කියන්නේ. මාධ්‍ය එකමතු වෙන්න ඕනේ. හරියට මාධ්‍ය. ඉතින් එකමතු වුණ නැත්තම් ඕක කරන්න බෑ හරියට. ඉතින් මොකද ආටිස්ට් කෙනෙක් කියලා දැන් මට මතකයි ඒ දවස්වල චෝතිපාල රූපවාහිනියට ගියේ නැහැ සින්දු කියන්නේ. අපේ තාත්තට කිව්වා පාලයි හන්ද මම එන්නේ I10 එකට. චෝතිපාල I10 එක විතරයි සින්දු කිව්වේ. රූපවාහිනියට ගියේ නැහැ. ඉතින් ඔයගේ ආටිස්ට්ලා හිටියා මම බැලුවා. ඇයි එක channel එකක් අල්ලගෙන ඉන්නේ. එක channel එකට ජැක් ගහලා බෑනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒකයි මම කියන්නේ ඒගොල්ලන් දැනගන්න ඕන ආටිස්ට් කෙනෙක් වුණාම හරි මම අද මෙතන ඉන්නවා මම හෙට යන්න පුළුවන් ලංකාවේ තව රේඩියෝ ස්ටේෂන් එකකට. එතනට ගිහිල්ලා මම ඔයගොල්ලන්ව පාත් කරලා කතා කරන්නේ නැහනේ. කියන්නේ නෑනේ එතන මේ ක්වොලිටි හරි නෑ මේක හරි නෑ මේක හරි නෑ. ඉතින් අපිත් ඉන්න ඔය වගේ මිනිස්සු ඔය වගේ කතා කරන මිනිස්සු. ඉතින් ඒක හන්ද පොඩ්ඩක් මේ භයානක සිද්ධියක් පංගුවක් කරලා. ඉතින් මම හිතන්නේ අර විදිහට අපි එහෙම කරොත් ආටිස්ට්ලා දැන් බලන්න ගැමුණු. දැන් ආටිස්ට්ලා ලංකාවේ සල්ලි දීලා සින්දු ගස්ස ගන්නවා. ඔව්. එහෙම රූල් එකක් නෑ ලෝකේ. ඔව්. ආටිස්ට්ලාට ගෙවන්නේ. ඔව්. ආටිස්ට්ලාට ගෙවනවා. ඔව්. මේක ඇවිල්ලා ආටිස්ට්ලා ගිහලා සල්ලි දීලා සින්දු ගස්සනවා. ඔව්. මට නම් කමන්නේ මගේ ඇල්බම් එක ඕන කෙනෙක්ට ගහන්න මම දීලා තියෙන්නේ. හැබැයි මන්න සල්ලි ගෙවලා ඕක ගස්ස ගන්න. මට රොයල්ටි පේමන්ට්ස් ගෙවන්න ආරෙන්න. ඔව්. ලංකාවේ තියෙනවනේ කමන්නේ. ඒක නෑනේ.
අපියමු රන්ටි කිරිසිනා ළඟට. ඔව්. චිරිතෝර ඊළඟ සින්දුව. රන්ටි කිරිසිනා. ඕක ආයිමත් මම කියන්න කැමති ඔය මම කෙටියෙන් කියන්න ඕවා ගැන මොකද දන්නවද? ඔය ෆිල්ම් බලලා තැනකල්. ඔව්. ඒකත් මම කිව්වේ ආයිමත් හරි කැචි සින්දුවක් ෆිල්ම් එකත් එක්ක අර මූවිං පික්චර් එකත් එක්ක බලද්දී ලස්සනට යන සින්දුව. ඇත්තෙන්ම මම ඕකේ වර්ෂන්ස් අහලා තිනවා. නීලයි TM කරන වර්ෂන් එක තමයි මගේ ඇඟට ඇත්තටම මට මතක නැහැ මොන ප්‍රෝග්‍රෑම් එකද කරේ කියලා. මොකද්ද ඒ දවස්වල ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් මට මතක නැහැ. ඒක ලස්සනට කෙරුවා. නීලා වික්‍රමසිංහයි ටීම් ජාරත්. චිටිට කවුද ලංකාවේ වෙටරන් මියුසිෂන් ලගෙන් කැමති කවුද මේ නිමල් මෙන්ඩිස්ට ගොඩක් කැමතිද? ඇත්තම ගත්තොත් බාන නිමල් මෙන්ඩිස් යුරෝප් වල හිටියේ ඉස්සෙල්ලා. නිමල් මෙන්ඩිස් ස්ටයිල් එක එයාට සෑහෙන වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් තිබුණා. and සෑහෙන ඩීප් යන සිම්පල්. මම උනත් කියන්නේ හුඟක් අපේ නංගිලා මල්ලියට ඔය මියුසික් කරන කට්ටියට ඔක්කොම කියන්නේ කම්ප්ලෙක්ස් කරගන්න එපා මොකුත් සිම්පල් තියාගන්න. එතකොට තමයි අර හුක් සරව මේවා ලස්සනට එන්නේ. එතකොට මේ ඇත්තෙන්ම ආටිස්ට් කෙනෙක්ට දුන්නොත් පින්තූරයක් පේන්ට් කරන්න පාට දෙකක් තිබුණා නම් ඒකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පාට 8කින් පින්තූරයක් පාට බෑනේ. ඔව් බෑ. ඉතින් ඒකයි. ඉතින් ඒකන්ද ඒ ෆිල්ම් එකත් ලස්සනයි මේ සින්දුවත් ලස්සනයි. අපි හම්
හොඳයි. තව දෙයක් මම චිටිගෙන් අහන්න හිටියේ මේ HR ජෝතිපාල ගැන මම කැමති චිටිගේ අදහස දැනගන්න. HR ජෝතිපාල මම පොඩි කාලේ එච්චරම ඇහුවේ නෑ. හැබැයි මගේ නොලෙජ් එක හැටියට මම දැන් හිතන හැටියට ජෝතිපාල වගේ සිංහ කෙනෙක් ලංකාවට ජායිමත් බිහි වෙන්නේ නෑ. ඔව්. හේතුව ඒ ටෝන් එකයි ඒ මෑන් කියන රේන්ජ් එකයි හදවතින් සින්දු කියපු මිනිස්සෙක්. Best singer in Sri Lanka and it will never ever come. Another Jyotipala. Jyotipala imitate කරන්න ගැරුවත් කවුරුත් වැඩක් නැහැ. මියුසිකලි ඇනලයිස් කරන්න පුළුවන් ද චිටිට ජෝතිපාල මෙන්න මේ විදිහයි කියලා සංගීතාත්මකව එහෙම විග්‍රහයක් විචාරයක් කරන්න පුළුවන්. ඇත්තම කියනවා මට තාත්තා දවසලත් කියලා තියෙනවා ජෝතිපාල පංගක් කියලා ස්ටුඩියෝ එකට ආවම වන් ටේක් සින්දුව ගන්නවා කියන්නත් ඕනේ නැහැ මොකද ඒ වගේ තමයි බෙගා මාස්ටර්. මොඩින් බෙක්. ඔව්. ඒ මිනිස්සුන්ගේ අර ගිෆ්ට් එක තිබුණා. ඉතින් ඒගොල්ලෝ එක්ක මම කම්පෙයාර් කරන්න කැමති නැහැ කාවත්. ලංකාව පැරණි නෙවෙයි ලංකාවේ ඔය ජෝතිපාල එතකොට නන්දා මාල්නී අමරදේව තොර මොහිඩින් බෙක් ලතා වල්පොල ඒ වගේ කට්ටිය කම්පෙයාර් කරන්න බෑ කාටවත් ලංකාවේ. ඉතින් මොකද ඒගොල්ලන් ආවේ ඒගොල්ලන්ගේ ඕන් ස්ටයිල් එක. ඔව්. තාද කවුරුත් ජෝතිපාල කෙනෙක් තව බිහි වෙලා නැහැ නේ. නෑ. බිහි වෙන හේකුත් නැහැ. බිහි වෙන හේකුත් නැහැ. ඔව්. චිටි ඊළඟ සින්දුවක් ජෝතිගේ සින්දුවක් රත්තරන් සඳක්. ඔව්. ඕක ඇත්තටම ඔකත් ෆිල්ම් එකේ සින්දුවක් නේද? ඔව්. ප්‍රේමගීති අල්විස්ගේ වචන තාත්තා මියුසික් ජෝතිපාල. ඕක ඇත්තම මේ මගේ යාළුවෙක් ඉන්න අමල් අල්විස් අපේ ඉස්කෝලේ ගිය ඉසිපතන එයා තමයි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් අසෝකන්ද ගමගේ. ඔව්. එයා තමයි මට ඕක අපි දෙන්න එදා පොඩ්ඩක් කතා කරගෙන ඉඳි මට ඉඳන් ගියා චිත්‍රාල් මතක නැද්ද මේ සින්දුව? ඊට පස්සේ මෙයා මට එව්වා ඊමේල් එකේ ලින්ක් එක. ටග් ගාලා මම දාලා බැලුවා oh man this is a song great. ඉතින් ඊට පස්සේ තමයි ටග් ගාලා මට අර මෙමරි එක ආවේ මට මතකයි ඔය සින්දුව කරන කාලේ දවස්වල. ඔව්. පොඩ්ඩක් ඒ කාලේ ගැන පොඩ්ඩක් කියන්නකෝ අපට. කාලේ ගැන ඒක සින්දුව කරපු කාලේ ගැන පොඩ්ඩක් කියන්න. සින්දුව කරපු කාලේ නම් මට මතක නෑ ඇත්තටම. මට මතකයි ජෝතිපාල සෑහෙන හිට්ස් ටිකක් කෙරුවා ඔය කාලේ. මේ යුගේ. ඔව් මේ යුගේ බ්‍රිලියන්ට්. අපි ආමු. ඔව්. හරි. මේ සින්දුවත් එක්කම අපි තව විරාමයක් ලබා ගන්නවා. පුංචි විරාමයක් ලබාගෙන ඉන් අනතුරුව නැවතත් අපි මුණ ගැහෙමු චිත්‍රාල් සෝමපාලගේ මතක පද. අපි අද විමසා දැනගන්නේ චිත්‍රාල් බොහොම කාලෙන් කාලට ලංකාවට එනවා සීසන් කුරුල්ලෙක් වගේ එනවා යනවා. ඒක නිසා මේ අපි බලමු මේ ඊළඟ මොහොතේ අපිට තව දේවල් කතා බහ කරන්න දැනගන්න පුළුවන්කමක් තියෙවි. මේ වගේ මෙහෙම මේ සොඳුරු මේ මතක අතීත මතක අපට ගෙනෙන්න දායකත්වයේ සපයන්නේ අමෘතා හඳුන්ගුරු. අපි ඒකනත් මතක් කරගෙන අපි මේ විරාමය ලබා ගන්නවා ගීතෙන් අනතුරුව. රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි ජීවිතේ නතුන් උයනේ සැනසෙන්න වීමල්ලන් සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් පෑදේවා නීල මල් කැලුම් කරු පොකුණේ මෙත්සිනා නගන්නේ සෝක දුක් තැවුල් සංකාවෝ සුළඟසේ ඇදෙන්නේ උදාසනින් මලක් වගේ ඉපේ පැතුම් ලෝකයේ මීදුමක් මැදින් අරුණෝදේ සීතලේ වෙලි ඉරුවිහිදේ කාලයේ සිතුම් අතරේ සැනසෙන්න ඕන තරම් සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් පෑදේවා
එලියක් ලෙසින් රෑ එළියේ සතුට එයි සොයාලා කාලයක් ළඟින් ඉඳ සැනසේ නෑ සුගී කියාලා සිතුසනෙන් නොදන්වමින් පියාඹගී ආසනෙන් කුමට දෝදුකින් ලත වෙන්නේ එළිය අඳුරෙනුයි හමුවන්නේ කාලයේ සිතුම් අතරින් සැනසිල්ල ඉනහෙවි සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් පෑදේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් හොඳයි අපි අද චිත්‍රාල් සෝමපාලත් සමග චිටි සමග චිටිගේ මතක පද එක්ක මේ ගෙවන්නේ මේ ජෙනරේෂන් එකේ කවුද චිටිට ඉන්න මෙහෙමයි මෙන්න මේ ගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක අරගෙන යන්න කියලා නිකන් බලාපොරොත්තුවක් තියෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කිහිප දෙනා ලංකාවේ යන්න අමාරුයි මොක සෑන්ඩ් බොන්ඩෝට ප්‍රශ්නයක් ලංකාවේ ඉන්නවා කට්ටිය ඒ කියන්නේ මම හුඟක් අගය කරන නිරෝෂා විරාජිනී එතකොට අසුන් කල්ලාර එතකොට ොඩ්ඩකින්ද තම උඟක් කට්ටිය ඉන්නවා මේ පොඩි කට්ටිය හැබැයි උඟක් කට්ටිය දැන් අහන්නත් මේ හම්බෙන්න chance එක අඩුයි මොකද උඟක් කට්ටිය වෙස්ටර්න් එතකොට ඔය YouTube එකේ තමයි මම උඟක් වෙලාට ආන්නේ ඔයගේ දේවල් ඉතින් මට පොඩ්ඩක් කියන්න අමාරුයි ඒක ජජ් කරන්න අමාරුයි මොකද අද උඟක් කට්ටිය සිං කරන්නේ එක ස්ටයිල් එක ඔව් මේක ලංකාව විතරන්නේ මේක පිටරට එහෙත් එහෙමයි අර තියෙන්නේ ඔය කියන සිං ලකේ ආදරේ ඉතින් මේ ඒ ආభాෂයේ පිටරටවලක් තියෙනවා නැත්තම් වෙන කොහෙද මේ ලංකාව විතරන්නේ එහෙත් තියෙනවා ඉතින් ඒක මොකක්ද ස්ටයිල් එක අනේ මම නම් දන්නේ නැත්නම් කියන්නේ මොකද මම නම් දන්නේ රොක් පොප් රේ ඒ වගේ තියෙනවනේ ඒ වගේ ස්ටයිල්ස් තියෙනවනේ ඒක මම මේව ගන්න උන හැබැයි ඉතින් ඕක ඇත්තටම කියනවා ඔය ස්ටයිල් එක ස්ටාර්ට් කරුවේ බෝයි ගෲප්ස් අර මේවා ඒතර බෑක්ස්ට්‍රීට් බොයිස් ඔය කාලේ තමයි හිප් හොප් එතකොට රැප් ඒ කියන්නේ 90 දශකයේ වගේ නේද ඔව් දැන් රැප් එහෙම හිප් හොප් එහෙම තියෙනවා තාම ලංකාවේ ඔව් එක කල්ලි කණ්ඩායම් අතරේ තියෙනවා ප්‍රධාන ධාරාවේ නෑ පොඩි නිකන් යට ලේයර් එක තියෙනවා හැබැයි ඒ යම් විදිහට යම් තැන් වලින් එළියට එනවා කසුන් එක මොකක් හරි වැඩක් කරන්න එහෙම ප්ලෑන් කරගෙන තිබ්බද පහුගිය දවස්වල හරි ඉදිරි දවස් මම ඇත්තටම ප්ලෑන් කරලා තියෙනවා කසුනුයි ඉන්ද්‍රචාපයි මමයි එක සින්දුවක් මේවා කරන්න ඇත්තටම මම මේක තමයි කල්පනා කරගෙන ඉන්නේ මේ දැන් මගේ මේ සිංහ භූමි මේ ඇල්බම් එකෙන් පස්සේ මම ඒ ස්ටෙප් එකට බහින්න ඉන්නේ මේ කොලැබොරේෂන් CD එකක් ගන්න කියන්නේ ලංකාවේ ඉන්න ආටිස්ට්ලත් එක්ක ඔව් ඉතින් මම ඇත්තටම දැන් මම සින්දු ටික කර යනවා ඉතින් ඒකේ මම දැන් මේවා කරලා තින්නේ ඒ දෙන්නයි නිරෝෂා එතකොට ඇත්තම කියනවා මම අහසයි මේ නන්දා මෑල්ලිත් එක්ක සින්දුවක් කරන්න ඉතින් අහන්න ඕනේ නන්දා මෑල්ලි ආන්ටිගේ මොකද එයා මාව දන්නවා ඉතින් එහෙමත් මම හිතන් ඉන්නවා එතකොට සමහර වෙලාවට හිතන ප්ලෑන්ස් අනිත් පැත්තට යන්නත් පුළුවන් ඔව් ඉතින් බලමු රියැක්ෂන් එක කොහොමද කියලා ඔය ඇල්බම් එකේ එන්නේ මම නම් පොසිටිව් ඔව් ඕකේ ඉතින් ඒක ලංකාවේ අලුත් දෙයක් මට පේන්නේ හොඳයි අපි එමු මේ අම්මගේ සින්දුවකට අම්මගේ ගීතයකට ලලිත කලා කරන මේකයි චිටිගේ මතක පදයක් වෙන්නේ ලලිත කලා කියන්නේ ලස්සන ඔක ආර්ට් අම්ම කරපු හුඟක් සින්දු තියෙනවා ඒ පැත්තට යන ඒවා දේවල් කියන්නේ රට ගැන එතකොට ආටිස්ලා ගැන එතකොට ඉතින් ලලිත කලා මම ආසයි ටියුන ලලිත කලා ඉතින් මම ඒකට ආසයි ටියුන් එකට ඉතින් ඒක මම සිලෙක්ට් කරේ හරි සහ මේ දැන් අපි තාත්තා ගැන කතා කරා මේ අම්ම ගැන තියෙන මතකේ සහ අම්ම කොහොමද චිටිගේ මියුසික් කැරියරයකට උනන්දු උදව් වුණේ අම්මව ගායිකාවක් විදිහට කොහොමද චිටි දකින්නේ අම්මා ගායිකක් හැටියට මම දකින්නේ තාත්තව ලියපු සින්දු අම්මට මේ වගේ දෙන්නේ මොකද අම්මගේ තිබිච්ච වොයිස් එක ඒකත් මම හිතන්නේ වෙන කාටවත් කොපි කරන්න පුළුවන් කියලා ඒ වොයිස් එක ඒක very හරි ස්පෙෂල් වොයිස් එකක් ඇත්තම කියනවා අම්මා තමයි මට හුඟක් මියුසික් වලට යන්න සපෝට් කරේ අම්මා තමයි මට ඉඳන් කිව්වේ ඔය මම ඒ දවස්වල කිව්වේ top 40 night club bands cover bands වල ගහද්දි මට ඉඳන් කිව්වා
පුතා ඔය ටික කාලේ හොඳ මොකද ඔයගලන්ට ඩෙන්ටිටි එකක් තියාගන්න ඕනේ ඔයාගේ ඕන් ඩෙන්ටිටි එක ඔයාගේ ටැලන්ට් එක මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ ඔයාගේ ඕන් සින්දු ඔයා කරන්න ඕනේ ඒ කාලේ තමයි මම අවුරුදු 10කට පස්සේ යුරෝප් වල තමයි මම ඔය මියුසික් ගිව් අප් කරේ නයිට් ක්ලබ් සීන් එක ඈත් තුලා ගෙදර ස්ටුඩියෝ එකක් හදාගෙන මගේ සින්දු ස්ටාර්ට් කළා ඒතකොට බෑන්ඩ්ස් එක ටුවර් කළා ඇමරිකා ඒතකොට යුරෝප් ජපාන් ඉතින් ඒ වගේ තමයි අපි ස්ටාර්ට් කරේ හරි අපි අහමු සින්දු අහලා මේ සින්දුවෙන් අනතුරුවත් අපි පුංචි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව නැවතත් හම්බෙමු අද චිත්‍රාල් සෝමපාල චිටි අපි හැමෝම ආදරයට ගැන චිටිගේ මතක පද දිගේ අපි ඇවිදගෙන යමු හොඳයි දැන් අපි අර මිට කලින් අවස්ථාවක සිටි අතින් කියවුණා මේ රින්ගින් ටෝන්ස් ගැන ලංකාවේ දැන් ප්‍රධාන මාතෘකාව තමයි ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව කියන්නේ මේ වගේ වැඩවලට මේ වගේ ඩිස්කෝස් එකක් ඇතුලේ මේ කරන කතා කරන දෙයක් තමයි මේ සිද්ධ වෙන දෙයක් තමයි මේ රින්ගින් ටෝන් ප්‍රොජෙක්ට්ස් ගැන සින්දු කරන්නේ මේ මිනිසුන්ට අහන්න නෙමෙයි ප්‍රොජෙක්ට් එකක් විදියට ව්‍යාපෘතියක් විදියට තමයි සින්දු කරන්නේ කියලා මේ නිව් වර්ෂන්ස් එනවා රීමික්ස් එනවා රීමේක් එනවා මේ ගැන මොකක්ද චිටිගේ අදහස ඒක ලංකාව ගැන හිතලා විතරක් නෙමෙයි ඒක චිටි ලෝකේ දකින්න මිනිහෙක් ලෝකේ වට යන මිනිහෙක් විදිහට චිටිට මොකක්ද කියන්න තියෙන්නේ මේ concept එක ගැන දැන් මේ concept එක මම ඇත්තම කියනවා මම මෙහෙ තමයි අහලා තියෙන්නේ එහෙනම් අහලා නැහැ මේක ජීවිතේට
හැබැයි ඒ වුණත් දැන් ඇත්තම කිව්වොත් ෆිසිකල් CD එකක් කියන එක විකුණන්න අමාරුයි. හැබැයි මම නම් ගන්නවා. මොකද මට ඕනේ ලස්සන්ට CD එක අරගෙන ඇවිල්ලා CD player එකට දාලා නැත්තම් මගේ කම්පියුටර් එක දාලා iTunes වලට මම ලෝඩ් කරලා CD එක මේ කම්පියුටර් හරි මොනවාරි ප්ලේ කරන්න දාලා මට බලන්න කැමති ප්‍රොඩක්ෂන් එකක් කරනවා කියන්නේ මිනිස්සෙක් ඒ වල ක්‍රෙඩිට්ස් බලන්න ඕනේ කවුද ඒක කරලා තියෙන්නේ කොහෙද මාස්ටර් කරලා තියෙන්නේ ඉතින් ඒක තමයි මට හුඟක් එතකොට සින්දු වල වචන දැන් මගේ CD ඔක්කොම මම වචන ටික දැම්මා ඒ දවස් ලංකා CDs වල වචන දැම්මේ නැහැ මිනිස්සු මම ඔක්කොම දැම්මා මොකද කියන්න බෑනේ පංගොපිලිස්ක අය චිත්‍රාත් මට තේරෙන්නේ නැහැ මොනවද ඉතින් කියන්නේ කියලා නෑ බොරු ටිකක් කිව්වේ ඉතින් ඒක හන්ද මම හිතන හැටියට රින්ගින් ටෝන් නම් ඒක ඇත්තටම මම බොරු ටික කියන්නේ ඒක ඇවිල්ලා වෙන බිස්නස් එකක් වෙලා තියෙනවා ඒක මේ කලාවට කම්පෙයාර් කරන්න බෑ ඉතින් ඔය හදිස්සිය ගහන සින්දුනේ ඔක්කොම ඒ කියන්නේ අර පැය දෙකෙන් තුනෙන් ගහලා සින්දු ටක් ගාලා දානවා රින්ග් ටෝන් එකට ඉතින් ඊට පස්සේ තවත් එකක් ඔය දැන් ඉන්න ආටිස්ට්ලාගේ යාළු ඔක්කොම කියනවා අන්න එතන SMS එක ගහන මෙතන SMS එක ගහලා ඔය සුපර්ස්ටාර් කේස් එකත් ඔය වගේනේ ඉතින් මම හිතන්නේ රින්ග් ටෝන් එක නම් එච්චරම සේෆ් දෙයක් නෙමෙයි අපේ ආටිස්ට්ලාට ඉස්සරහට ඔව් හරි එතකොට මේ සින්දු වලට විෂුවල්ස් එන එක විෂුවල්ස් කිරීම ගැන චිටිට අදහසක් තියෙනවද මොකක්ද ඒක මස්ට් එකක්ද ඒක විය යුතුද අත ඒක ඕනේ නැද්ද ඒක අපි නෑ ඒක අවශ්‍යයි ඒක ඇත්තම කියනවා අවශ්‍යයි මං කියන්නේ දැන් ඇල්බම් එක සින්දු 8ක් තිබුණා නම් මම කරොත් මං කියන්නේ විෂුවල්ස් එකයි නැත්නම් දෙකයි මුල ඇල්බම් එකේ හැබැයි ඒ දවස්වල මට මතකයි මයිකල් ෆිල්ගේ එක ඇල්බම් එකක් තිබුණා ඒකේ හැම සින්දුව විෂුවල්ස් කරලා තිබුණා ඉතින් විෂුවල් එක සෑහෙන වටිනවා විෂුවල් එක කරනවා කියන එකත් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන එක තමයි මම ඒගොල්ලන්ට හුඟක් මිනිස්සුන්ට දෙන ඇඩ්වයිස් එක. ඒ කියන්නේ තමන් හිතන දේ නෙවෙයිනේ අර මනුස්සයා හිතන්නේ. ඔව්. ඒක සෑහෙන ඉම්පෝටන්ට් දෙයක්. හරි. අපි එමු ක්ලැරන්ස් ළඟට. ගමෙන් ලියුමක් ඇවිල්ලා. ඔව් යස්. මම මේ සින්දුව චිටිගෙන් ලියාගත්ත චිටික කිව්වා මචං මේකේ මාර මියුසික් ඇරේන්ජ්මන්ට්ස් ටිකක් තියෙනවා කියන. ඕකේ ඇත්තම කියනවා නම් ක්ලැරන්ස් තමයි king of pop. ලංකාවේ මම කියන්නේ. ඔව්. ක්ලැරන්ස් ඔය ගෙනාපු concept එක ගිටාරිස්ලටත් වැඩ තිබුණා ඩ්‍රම්ස් ගන්න කට්ටියටත් වැඩ ආවා අනිත් එක ඊටත් වැඩි ඔක්කොම වැඩි සින්දු ටික කොච්චර ලස්සනද ඔව් කමෙන් ලියුමක් ඇවිල්ලා ෆුල් ගිටාර් ඔරියන්ටඩ් සින්දුවක් ඉතින් ක්ලැරන්ස් මම පොඩි කාලේ හම්බෙලා තිනවා අම්මයි තාත්තත් එක්ක ක්ලැරන්ස් සින්දු කරලා තිනවා টপ මෑන් කෙනෙක් and අනිත් එක ක්ලැරන්ස් වගේ කවුරුත් එන්නේ නැහැ තව සොන්ග් රයිටර් කෙනෙක් ලංකාවට නෝ හොඳයි හරි අපි ආමු එහෙනම් ඕකේ හරි ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඉහිත් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඒකියෙක් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඉහිත් නෑනේ
ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි රැක ගන්නයි කාලෙකින් මෙහෙ ආවේ නෑනේ වැඩත් වැඩි වෙන්නේ ළඟදී එනවා නම් හොඳයි නිවාඩුව දැන් ළඟයි ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ හොඳයි කාලේ ටික ගෙවිලා ගියා පැයක් ඉවරුණා දැන් පැය දෙකක් ඉවර වෙගෙන එන්න හදනවා චිත්‍රාල් සෝමපාල මේ වගේ තමයි හම්බුනහම කතා බහ කරනවා හරි ඉක්මනට වැඩ ටික ඉවර කරනවා මේ අපි කතා කරමු මේ තියෙන්නේ අපට චිත්‍රාල්ගේ එහෙම නැත්නම් චිටිගේ අවසාන මතක පදය ඊට කලින් මම කැමති ෆිල්ම්ස් ගැන සෑහෙන්න උණක් තියෙනවා චිටිට මොකද මට පොඩි කාලේ ඉඳලා වුණක් තිබුණා. හැබැයි මයිසර් පොඩි කාලේ ඉඳන් තාත්තා ගහනවා මේ ෆිල්ම් බලද්දි තාත්ති ඇයි මේ හොලිවුඩ් සද්දේ ඇයි ඔයාට බැරි ඔය ෆිල්ම්ස් වල දාගන්න? හරි දාගෙන පුතා මේ ෆිල්ම්ස් වෙනස්නේ. මේ ෆිල්ම්ස් වලට සිම්ෆොනි ඕකෙස්ට්‍රා එකක් ගන්න බෑ. ඉතින් මේ SLBC ඕකෙස්ට්‍රා එකක් තිබුණානේ. ඒ ඕකෙස්ට්‍රා එක වෙනස්. දැන් ඇත්තම කියනොනම් සිම්ෆොනි ඕකෙස්ට්‍රා එකක් ගත්තොත් ඒක වෙනස්. එතකොට සුල්ටාන් ඕකෙස්ට්‍රා කියන්නේ මිඩල් ඊස්ටර්න් ඕකෙස්ට්‍රා. ඒක ගහන විදිහත් වෙනස්. ඔව්. ඉතින් ෆිල්ම්ස් ගැන උන තියෙනවා තාමත්. ඔව්. මොනවාද මට මේ සාලියත් කිව්ව බටංගලත් කිව්ව මේ චිටිට එහෙම ෆිල්ම්ස් ගැන ලොකු උනක් තියෙනවා ෆිල්ම් මියුසික් කරන්න කියලා. මේ දැන් ඔය ප්‍රියන්ත කොළඹ එක් රාත්‍රියක් මේ කොහොමද ඒකේ මියුසික් සහ ලංකාවේ ෆිල්ම් මියුසික් ගැන චිටිගේ අදහසත් මම දැනගන්න කැමතියි. ලංකා ෆිල්ම් මියුසික් ගැන අදහස ඉතින් මම කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් ඩිරෙක්ටර්ස්ලා ගත්තොත් එතකොට මේ බුදි කීර්තිසේන චන්ද්‍රරත්න විමුක්ති ජයසුන්දර පෙනට් රත්නාගේ එතකොට අශෝක හඳගම එතකොට ප්‍රසන්න විතානගේ ඒ කට්ටිය කරන ෆිල්ම්ස් වෙන සයිල් එකට යන්නේ. ඉතින් හැබැයි ෆිල්ම්ස් වලට මියුසික් ටිකක් අඩු වෙලා තියෙනවා නේද? සින්දු වලින් මම කියන්නේ මේ මියුසික් කියන්නේ අපි සින්දුම විතරක් නෙමෙයි. ඔව් දැන් ඔතන මම කියන්නේ ඕක මම එච්චරම මේ ෆෑන් කෙනෙක් නෙමෙයි. බොලිවුඩ් ෆිල්ම්ස්. ඔය ලංකාවේ දවස්වලුනේ ලංකාව හුඟක් මිනිස්සු ලංකා ෆිල්ම්ස් බලන්න කියන්නේ ඔක්කොම ගියේ හින්දි ෆිල්ම්ස් බලන්න. ඔව්. ඉතින් හින්දි ෆිල්ම්ස් බලන්න ගිහලා ඒගොල්ලෝ ඒ ඉන්ෆ්ලුවන්ස් අරගෙන ටක් ගාලා කියනවා ලංකා ෆිල්ම් එකක් ගහද්දිත් එන්නේ ඒ විදිහට ගහන්න කියලා. හරි. ඒ විදිහට තමයි අපේ තාත්තලා ඒ දවස්වල කරේ. ඒතකොට රොක් සාමිල ඔක්කොම ඒ විදිහට කරේ. ඉතින් මේ මගේ නොලෙජ් එකේ ෆිල්ම් මියුසික් කියන්නේ ඕකෙස්ට්‍රේටර් කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. හොඳ ස්පෙක්ට්‍රම් you have to have a very huge spectrum of මේ knowledge එකක් තියෙන්න ඕනේ හුඟක් මියුසික් ස්ටයිල්ස් ගැන. එතකොට ඔක හරි අමාරු දෙයක්. ෆස්ට් ටෝන් එක ගන්න ඒ කියන්නේ මූඩ් එක ගන්න බෑ ෆිල්ම් එකේ. ඔව්. ඒ ගන්න සෑහෙන අමාරුයි. දැන් ප්‍රියන්තගේ ෆිල්ම් එකේ ප්‍රියන්ත මම ස්ටාර්ටින් ළඟ පොත ප්‍රියන්ත මගේ පොඩි කාලේ ඉඳලම අපි ග්‍රේඩ් 1 එකේ ඉඳලම අපි එකට හිටියේ ඉසිපතන ඉස්කෝලේ. ඔව්. ඔව්. ඉතින් ප්‍රියන්ත මට ඉඳන් ස්ටාර්ටින් ඉඳන් ගෝ චිත්‍රා මෙන්න මේ වගේ ස්ටාර්ට් වෙන්න ෆිල්ම් එක මෙන්න මෙතනට ඕනේ ටයිටල් ට්‍රැක් එක මෙන්න මේ විදිහට යන්න කියලා මම කළා පෙන්නුවා. මම කෙලිම කැමති වුණා. so my album එකේ දාලා තියෙනවා සීනේ පුපුරයයි ඒ සින්දුව. ඒ සින්දුවත් ඇවිල්ලා සෑහෙන දුක සින්දුවක්. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ ෆිල්ම් එක ගැන. ඒ කියන්නේ දැන් පංගොක් කට්ටිය කියනවා ජෝන් විලියම්ස් ගත්තොත් E.T. එතකොට ස්ටීවන් ස්පීල්බර්ග් හුඟක් ෆිල්ම්ස් එයා කරලා ඒ මිනිස්සයා මම ඉන්ටර්විව් එකක දැක්කේ ඒ මිනිස්සුත් කිව්වා මං ජීවිතේට ස්ක්‍රිප්ට් එකක් කියවන්නේ නැහැ කියලා. හැබැයි ෆිල්ම් එක බලනවා 10 පාරක් විතර. ඔව්. බලලා තමයි යා ස්පොට් කරන්න මෙන්න මේ විදිහට යන්න ඕනේ කියලා. එතකොට ඒ ඕකෙස්ට්‍රේට් කරනවා. ඉතින් හොලිවුඩ් වල ඉතින් හුඟක් ෆිල්ම්ස්
ආවේ ඉතින් ඔය විදියටනේ orchestration. හැබැයි ඇත්තම කිව්වොත් මම ඉරානියන් සිනමා එක ගත්තොත් fantastic films, fantastic music. සහ ලයිෆ් කියන දේවල් හරි ලස්සන ටච් කරලා තියෙනවා. touching. මජිරියම ඔව්. ඉතින් මම එච්චරම කැමති නෑ ඉන්දියාවේ තියෙන හොඳ ෆිල්ම්. හැබැයි මම එච්චරම කැමති නෑ බොලිවුඩ් නම් මම බලන්නෙම නෑ. කවුරු හිටියත් කමන්නේ ශාරුක් ખાන් නෙමෙයි ඕන එකෙක් හිටියත් මම බලන්නේ. හරි. ඊළඟ මේ මතක පදයට එන්න කලින් මිට කලින් වතාවක අපේ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සංනිවේදන විශේෂඥවරිය සන්ධ්‍යා සල්ගාදු මේ සින්දුව ගැන යමක් කිව්වා. මම ඒක චිටියට දැන් අහන්න දෙනවා. අපි ඒක අහලා ඊළඟ සින්දුව ගැන කතා කරමු. හරි. සන්ධ්‍යා මේ දැන් සින්දු අහනවා හෝ ඇහෙනවා දෙකින් එකක් සිද්ධ වෙනවනේ වාහනේ යන්නේ අතරතුරේ හරි මේ රීමික්ස් ගැන මොකක්ද සන්ධ්‍යාගේ අදහස? දැන් සින්දු රීමේක් කරනවා රීමික්ස් කරනවා මොකද මේ ඊළඟට සන්ධ්‍යා තෝරාගෙන තියෙන ගීතෙත් එක්ක මට නිකන් අහන්න හිතුනේ මොකද්ද? ඇත්තටම මේ මං හදපු දෙයක් නෙමෙයි මම පොතක කියවපු දෙයක්. එක මේ පාඩයක් to be truly modern you must know your roots කියලා. ඒ කියන්නේ මේ ඉදිරියට යන්න ඉස්සෙල්ලා සහ මේ මොඩර්න් වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ මුල දැනගන්න ඕනේ කියලා. ඉතින් මේ රීමික්ස් කරන කට්ටිය එතකොට ඔය රීමේක් කරන කට්ටිය රැප් කරන කට්ටිය ඒගොල්ලන්ගේ අර මුල ඉඳන් සහ සංගීතය මනාව හදාරලා ඒ රීමික්ස් එකට යනකොට තියෙන වෙනසයි නිකන් ආවට ගියාට රීමික්ස් එකකට යන වෙනසයි අතර පේනවා ලොකු පරතරයක්. ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න ගියොත් මට හිතෙනවා දැන් ඇත්තටම අපේ පරණ සින්දු රීමික්ස් කරලා හරි ආයිමත් රීඅරේන්ජ් කරලා හරි තව පරපුරකට ඔබින විදියට අර අපේ ඒකේ මුල් සංගීතයට හානි වෙන්නේ නැති වෙන විදියට නමුත් නව පරපුරකටත් ඇල්මක් ඇති වෙන විදියට ඉදිරිපත් කරන්න යම්කිසි සංගීත නිර්මාණකරුවෙකුට පුළුවන් නම් මම හිතන්නේ ඒකේ වැරද්දක් නැහැ. නමුත් අර නිකන් අර කරන්නම් වාලේ රීමික්ස් කරොත් මට හිතෙනවා ඒක අපරාධයක් කියලා. සන්ධ්‍යා හිතන්නේ චිත්‍රාල් සාර්ථකයි කියලාද? මම නම් හිතනවා චිත්‍රාල් හරිම සාර්ථකයි. හරිම සාර්ථකයි කියලා. මම එච්චර සංගීතය ගැන ඉගෙනගෙන නැහැ. මම නිකන් ශ්‍රාවකයෙක් හැටියට විතරයි මේක කියන්නේ. සමහර විට සංගීතඥයෝ මේකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මම නිකන් අසන්නියක් හැටියට මම හිතනවා හරිම සාර්ථකයි. හරිම සාර්ථකයි. ඒකද මේක මතක පදයක් විදියට සන්ධ්‍යාගේ හිතේ තියෙන්නේ තව මේකට අදාළ කාරණා තියෙනවා. නෑ ඇත්තටම චිත්‍රා සෝමපාලගේ මේ ගීත මං හරිම රුචි කරනවා. මං දුර ගමන් යනකොට මගේ කාර් එකේ තියෙන CDs වලින් එකක් තමයි ඉසුරුමුණිය ඒ CD තැටිය. ඉතින් ඒක මං හැමතිස්සෙම නෙමෙයි ඒක අහනවා මං සෑහෙන. එතකොට මේක ගැන මං දැනන් හිටියේ නෑ මගේ යාළුවෙක් මේක කරාට පස්සේ මට ඕක එවලා තිබුණා. නිකමට. මේ ඉතින් ඒක ඇත්තටම මට වැඩියම වැදුනේ නිකන් සින්දු අහනවටත් වඩා ඒකේ මේ විෂුවල් එක දැක්කම. ඒ කියන්නේ දැන් අපි කතා කරන සින්දුව ගැන මම දන්නේ හින්දා කියන්නේ රොක් සංගීත ශිල්පියෙක් හැටියට චිත්‍රාල් සාමාන්‍යයෙන් මේ ස්ටේජ් එකේ සින්දු කියන විදියයි මේ සින්දුව කියනකොට තියෙන හික්මවීමයි කියන්න බැරි තරම් මම හිතන්නේ ඒකට එයාගේ සංගීතයට ලොකු දායකත්වයක් වෙලා තියෙනවා. ඉතින් මම පින්තූරේ නොදැක දැක්කන සමහරට මේකට මම මෙච්චර ඇලුම් කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අර විෂුවල් එකත් එක්ක දැකපු හින්දා මට තවත් ඒකට ඇල්මක් වැඩියෙන් ඇති වුණා. චිටියට ක්‍රෙඩිට් එකක්. මාර සම්මානයක් ඒක ඇවිල්ලා. නෑ ඉතින් ඒ මනුස්සයා කිව්ව කතාවත් මම ඇත්තටම කියන්න මම ඔය සින්දුව කරද්දිත් මොකද හුඟක් මිනිස්සු මට ඉඳන් හැමතිස්සෙම අහන ප්‍රශ්නයක් තමයි චිත්‍රාල් ඇයි අම්මාගේ තාත්තයි සින්දු ටික කරන්නේ නැත්තේ කියලා. දැන් ඇත්තට බැලුවොත් ඩෙල් ස්ටුඩියෝ එකේ මම ඔක්කොම සින්දු ටික කෙරුවා. හැබැයි මහේෂ් අරේන්ජ් කරේ සින්දු වෙන විදියකට. මොකද ඒගොල්ලන්ට ඕන විදියට. ඉතින් ඒක හන්දා ඒකත් දැකලා ඒක සෑහෙන සක්සස්ෆුල් වුණා. හැබැයි මම කරන CD එක අම්මගේ තාත්තයි සින්දු මම සින්දු ටික අරන් යන්නේ අර අරේන්ජ්මන්ට් එකට. ඒ කියන්නේ දැන් පංගොක් මිස් මට බැලලා තියෙන ඕක බැලලා ඉතින් මට ඉතින් කියන සින්දුව කාලා තියෙනවා මේ රැප් කළා අරවා මේව කළා ඔක්කොම මම ඉතින් කිව්වා මම වාට ඉස්සෙල්ලා කිව්වා නේද ගැමුණු ඉස්සෙල්ලා මම වාට කිව්වා වර්ල්ඩ් මියුසික් වා ඇත්තටම ඔය ඉන්ස්ට්‍රුමෙන්ටේෂන් හරියට ඇහුවොත් මම ඔය සින්දුව අරන් ගියේ වර්ල්ඩ් මියුසික් නිව් ඒජ් ඒ ස්ටයිල් එකට අර මිනිස්සුන්ට රිලැක්ස් කරන්න මෙඩිටේට් කරන්න මොකද පන්සලක් ගැන ඔක කියන්නේ එතන පන්සලක් තියෙනවනේ ඒක ගැන කියන්නේ
ඒක ගැන මේ ඩාන්ස් කරන්න නෙවෙයි. ඉතින් අපේ අම්මලා තාත්තලා ඒ දවස්වල කරපු arrangement එක ඒක පොඩ්ඩක් fast. හැබැයි ඒකෙත් තිබුණ ලස්සන ගතියක්. ඒ කාලෙට සාපේක්ෂව. ඒ කාලෙට. ඔව්. මම හුඟක් try කරන්නේ අර ඩිරෙක්ෂන් එකට අරන් යන්න මේ සින්දු ටික. ඉතින් ඒ වගේ arrange කරන්න සෑහෙන කල් යනවා. සෑහෙන කල් කියන්නේ හොඳ දෙයක් කරන්න මම හදිස්සිය කරන්නෙත් නෑ. දැන් මම next plan කරලා තියෙන්නේ තවත් එකක්. මම ඉස්සෙල්ලා කිව්වා තව plan එකක් තියෙනවා. දැන් මේ ඔය විදියට අම්මලාගේ තාත්තලාගේ සින්දු ටිකක් select කරලා ඒ විදියට කරන්න. හැබැයි මම කරනවා කරන්නේ ඉතින් බලන්න ඕනේ කවුද හොඳ musiciansලා ඉන්නේ කියලා ඒවට ගන්නත් නේ. ඔව් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒක ඇත්තටම බේස් ගැහුවෙත් ස්ටාර්ට් එකේ fretless bass intro එක. ඒ ආවිලා Grammy award winning හුසේන් ජිෆ්රි ලංකාවේ පුද්ගලෙක්. ඔව්. එයා ලොස් ඇන්ජල්ස් එයා තමයි යානිගේ බෑන්ඩ් එකේ එයා බේස් සෙල්ලම් කරුවා. එතකොට දැන් හුඟක් ප්ලේ කරනවා. එයා මේ කාගෙත් එක්කද මේ හර්බ් ඇල්බර්ට් ඒ කියන්නේ ඇමරිකන් award winning trumpet player කෙනෙක් ජෑස්. ඉතින් මම ඊමේල් එකක් කරලා මම බැලුවා මේකට ආවනම් මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මරු. මම දන්නේ ලංකාවේ හුසේන් විතරයි ඔය ස්ටෑන්ඩඩ් එකේ ඉන්නේ. මම එයාගෙන් ඇහුවා මම ඉඳන් කිව්වා හුසේන් I can pay you something for it but let me know if you have the time to do it. එයා මට ඉඳන් කිව්වා චිත්‍රාල් මට මේක ඕනේ එකක්. ඔයා මගෙන් අහන එක මොකද එයා අපේ අම්මයි තාත්තා ඒ දවස්වල ලොස් ඇන්ජලස් සිං කරන කාලේ හුසේනුත් සෙල්ලම් කරලා තියෙන අම්මයි තාත්තත් එක්ක. ඉතින් මේ මිනිස්සයා මට ඉඳන් කිව්වා මේක මට ඕන එකක්. ඔයා ඇහුවා මේක ඕන එකක් ඔයගොල්ලෝ අම්මයි තාත්තට මං කරලා දෙන්න. මොකද එයා ඇත්තට සිංහල එයාට දන්නේ නැහැ. මේ එයා වුණත් මට ඉඳන් කිව්වා චිත්‍රා this is I feel like crying when I listen to this song. Your emotion in it. ගැඹුරු මම එකයි කියනවා අක්කරට මිනිස්සු සිං කරදි පංග මිනිස්සු මම අහනවා ටෙක්නික් අරක ටෙක්නික් මේ ටෙක්නික් එක හොඳයි. හැබැයි හද ඇතුලෙන් එන්නේ නැත්තම් හැඟීම නෑ එච්චරයි. හරි. අපි මේ සින්දුව අහමු. සින්දුව අහන්න කලින් මේ පොඩි මට කතාවක් කිව්වා ඉස්සරහට චිටිව නළුවෙක් කරනවා කියලා මේ බයිලා ගෑන්ස්ටර් කෙනෙක් කරනවලු අවිගත්තෝ එකේ බොඩිගේ. කවුද ඔයගේ මම අත්තා. නෑ බූඩිත් මම දන්නවා සෑහෙන කල් ඇත්තම කියනවා බූඩිගේ තාත්තයි අපේ තාත්තයි අඹ යාළුවේ දස්සන. ඉතින් මට එහෙම මිනිස්සුත් කතා කරලා තිනවා. ඒ කියන්නේ දැන් තව ටෙලිග්‍රෑම් එකකට කතා කරලා තිනවා. හැබැයි ඉතින් මේ අර පැණි ටෙලිග්‍රෑම් කරන්නත් යන්නේ නැහැ. ඉතින් නෑ කැරක්ටර් එකක් මට ෆිට වෙනවනේ මට කරන්න පුළුවන්. නෝ ප්‍රොබ්ලම්. ඔව්. හරි. ස්තුතියි එහෙනම් මේ හදිස්සිය කතා කරලා හදිස්සියේ ආවට වෙලාව පොඩ්ඩක් එහාට මැරුණා කමක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කවද යන්නේ ශ්‍රී ලංකාවේ? මං යනවා මේ සඳුදා රැයට. ඔව්. රයිට්. එතකොට ඉරිදා ප්‍රෝග්‍රෑම් එක අහලා මතක පද අහලා සඳුදා උදේ යන්න පුළුවන්. හරියට හරි. හරි. ජය වේවා. හම්බෙමු. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. ඕකේ ගමු. චාෝ. Giri
ලා